අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ටෝච් එක කොහොමද හදාගන්නේ කියලා. හරි ඉතින් මේ ටෝච් එක ගත්තාම ඔයාලට පේනවා ඉතින් මේකේ මේක ඔන් කරන්න ස්විච් එකක් නැහැ. ඉතින් මේක ඔන් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ටච් කරලා. හරිද? ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ස්විච් එකක් නැහැ. මෙතන ටච් කරාම තමයි ඒක ඔන් වෙන්නේ. පෙන්නන්න. හරි ඉතින් මේක විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඔයාලට පේන ඉතින් මේ පැත්තේ මම හරවල් පෙන්නනම් මේක රීචාර්ජබල්. ඒ කියන්නේ මේක බැටරි දාන්න ඕනේ නැහැ. ඔයාලට මේක ලේසියෙන්ම charge කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් අද මම ඔයාලට මේක හදාගන්නේ කොහොමද කියලා තමයි පෙන්නන්න යන්නේ. ඉතින් මම මේක ගලවගලා ඔයාලට පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ගලවගත්තට පස්සේ මෙන්න මේව තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් ඇතුළේ කැරට් එක තියෙන එක. ඉතින් මේකේ වැඩි දෙයක් නැහැ. ඊටාම ලේසි මේක හදාගන්න. ඔයාලට පේනවා මෙතන සෙන්සර් එක තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ ඔයාලට පේනවා ඉතින් මේකේ charging module එක. මේ විදිහට මේකෙන් තමයි charge කරන්න තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ මේකට මම use කරලා තියෙන බැටරි එක. මේක ඇවිල්ලා 3.7 volt බැටරි එකක් 800 mAh තියෙන. පේනවා ඇති 3.7 volt මේකට ඕනම බැටරියක් භාවිත කරන්න පුළුවන්. ඒක මල් පේනවා ඇති අපි මේකේ ලයිට් එක ඇවිල්ලා මේ එක ලයිට් එකයි තියෙන්නේ මේකේ ටෝච් එක ඇතුලේ. ඉතින් එහෙම එක ලයිට් එකක් තියෙන තමයි මේ විදිහට හදා ගන්න පුළුවන් පවර් එක අඩු හින්දා. ඒ වගේම මල් පේනවා මෙතන ටච් සෙන්සර් එකක් තියෙනවා. ඉතින් මේකේ තමයි මේ රාස තියෙන්නේ. ඉතින් මේ ටච් සෙන්සර් එක ගැන කියනවා නම් මේක ඊටාම ලේසියෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කියන්න ඇත්තන මේ ටච් සෙන්සර් එකේ තියෙන පොඩි ජම්පර් පෑඩ් දෙක. ඒ දෙක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. සහ මෙතන රෙසිස්ටර් එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඔච්චරයි කියන්නේ. ඉතින් ඔයාලට මෙහෙම තිබ්බම තේරෙන්නේ නැහැ නේ. මම ඔයාලට මේකේ ඩයග්‍රෑම් එකක් පෙන්නන්නම්. මට පේන මෙතන උඩ තියෙනවා සෙන්සර් එක. මේක ටච් කරාම තමයි මේ විදිහට ඔන් වෙන්නේ. මම කලින් පෙන්නුවා වගේ. මම පේනවා ඉතින් මේක ටච් කරද්දි තමයි ඔන් ඔෆ් වෙන්නේ. ඉතින් බැටරිය අභාවිත වෙන්නේ නැහැ මෙහෙම තිබ්බට. හරි. එහෙනම් අපි මේකේ ඩයග්‍රෑම් එක බලමු. මම මේක හදලා තියෙන්නේ කොහොමද කියලා. I think මම ඩයග්‍රෑම් එක මේ විදිහට අරන් ඇවිල්ලා තියෙනවා. මෙතෙන් 3.7 volt බැටරි එක. ඒකෙන් ධන ඍණ වයර්ස් දෙක charging module එකට ගිහින් තියෙනවා. ඒ වගේම මෙතන මම ලයිට් එකක් දාලා තියෙනවා. ඒ වගේම මේ තියෙන ටච් සෙන්සර් එක. ඉතින් මේ තියෙන්නේ බැටරි එක. බැටරි එකකින් වයර්ස් දෙක ගිහින් තියෙනවා මේ විදිහට. B ධන සහ B ඍණ කියන pins දෙකට. මේ charging module එකේ තියෙන ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ වෙන මෙතන out ධන කියලා එකක් තියෙනවා සහ out ඍණ කියලා එකක් තියෙනවා. ඉතින් මේ out ධන pin එක මම මේ විදිහට ගිහින් තියෙනවා VCC pin එකට output ධන එක මේ sensor එකේ. ඒ වගේම මෙතන out ඍණ කියන pin එක මම අරන් ගිහින් තියෙනවා මෙතන sensor එකේ ground pin එකට. සහ මේ ඔයාලට පේනද මෙතන LED එකේ තියෙන positive pin එක සහ negative pin එක. ඉතින් මේ negative pin එක මම අරන් ගිහින් තියෙනවා මෙතන ඔක්කොම connect වෙන ground pin එකට. මෙතන ප්‍රධාන wire එකට. ඒ වගේම මම මෙතන positive wire එක ගෙනින් තියෙනවා මෙතනින් එන මේ light එකේ මෙන්න මේ IO කියන pin එකට. ඉතින් ඒ වගේම මේ sensor එක ගැන පොඩ්ඩක් කියන්න තියෙනවා කියවනේ මම. මේ sensor එක ගැන කියන්න තියෙන්නේ මෙන්න මේක. මෙතන ඔයාලට පේනවා ඉතින් B A සහ B කියලා jumper pads දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ B jumper pad එක ඔයාලා මේ විදිහට short කරගන්න ඕන. එහෙම short කරගත්තට පස්සේ තමයි අපිට මේ torch එක හරියට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ switch එකක් on off කරනවා වගේ. ඒ වගේම ඔයාලට මේ මෙතන පේනවා ඉතින් LED එකක් තියෙනවා. ඉතින් ඒ LED එක ගාව තියෙන මෙන්න මේ resistor එකත් අයින් කරන්න ඕන. එතකොට ඔයාලගේ torch එකේ light එක on වෙලා තියෙන වෙලාවට current එක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. මොකද sensor එකෙන් output එකක් යද්දි මේකෙන් detect කරලා ඒ light එක පත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ මෙන්න මේ වගේ පොඩි project එකක්. ඉතින් ඔයාලට මේක කරලා බලන්න පුළුවන් ගෙදරදී. ඉතින් මේක කරලා හොඳයි නම් මට කමෙන්ට් කරන්න. ඒකෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.